ගියා. අද රෙස්කියුව එකක් තියෙනවා. එකම තැන සර්පයෝ දෙන්නෙක් ඉන්නවා. කෑගල දිස්ත්‍රික්කයේ මම හිතන විදිහට සංවාස කාලය වෙන්න ඕන මේ කාලය. අපි බලමු මේ දෙන්නව ගන්න. මේ පිටිපස්සේ මේ කට්ටිය පිරීලා ඉන්න එපා. මොකද මේ සත්තු දෙන්නෙක් ඉන්න නිසා එළියට කෙනෙක් හරියට යනගත්තොත් එහෙම දෙන්නෙක් ඉන්නවා. දෙන්න නෙවෙයි කියන්නේ දෙන්න තුන් දෙනා වුණත් ඉන්න පුළුවන් මෙතන. මෙතන නැගින්න පුළුවන් කියලා මට. මුකුත් නටන්න කරන්න බෑ. දැන් එතන මෙයාලා තව ඇදිලා ගියොත් එහෙම අස්සට අපිට මුකුත් කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා මම හිමම ගන්න බැලුවේ. අදින්නත් බෑනේ. යාලා විසින්ම එන්න ඕනේ එළියට ඉතින්. එක හයිය නෑනේ කම්බිය. එළිය තමයි වදින්නේ. එතන ටෝච් එක වදින්නේ හරියට. කොහොමද අපේ ගානේ කඩමු නේද? ඈ කඩමු නේද? ඔලු දාන්නේ නෝනේ ගත. දිවත් දික් කරනවා. අර ඉන්නේ ඕ කොක්ක තඩිය පොඩි කරන්නද අයියා? ඉස්සරහින් පොඩි කරන්න හිර වෙන්න. එතකොට එනවා කඳ හිර වෙලා. ඒ කියන්නේ මෙයාව මේ රෙඩිට ලං කරගන්න විතර අපිට අදින්න බෑ. සතාට ඩැමේජ් වෙනවා අපි අද්ද. දික් කරගෙන ඉන්නේ ආව. Pedite pedode. නියොන්ඩෝ ඉන්නේ. ආය කියන්න බෑ කොහෙ පුරුස් ඒ ටෝච් එක ගන්න මල්ලි අතන. ඇතුළට ගන්න ටෝච් එක. ඔයාලා පිටිපස්සෙන් අයින් වෙන්න. අයින් වෙන්න. පිටිපස්සෙන් අයින් වෙන්න. මේ එකිනෙක එන්න ටෝච් එක ගහලා බලන්න ඉස්සකො. ඉක්මනට බලන්න. එතනම ඉන්නවද? මේ තියෙන බෝතලේ. ඇඩ්‍රස් නෑ නේ දන්නේ. ඔය ගඩොල් කොට උරේ ගන්න බෑ. ඒකේ මුඩිය අතරම තියෙනවා. ඇහැරට යන්න. මෙතන ගන්න. වල උඩේ. නගින්න බෑ. ඔහොම ඉන්න දුවන්න එපා. ඔයාලා වැටි ඊට පස්සේ ඔයාලා තුවාල කරගන්න. නෑ තුවාල වෙන්නේ. මේ මොනවද දාලාද? ඈ? දාලා තිබ්බද මේක? වතුර ෂුවර් නේද? ඒ වෙඩු මොනවද දාලා තිබ්බ එකද? වෙන මොකුත් දාලා තිබුණේ නෑ නේ මේක. නෑ වතුර තිබ්බා. ඈ? වතුර තිබ්බන්නේ අස්කලගේ. ළඟට එන්න පොඩ්ඩක් ඉන්න. බලාගෙන ඉන්න අර යනවා. ඉන්න නේද? එතන බලන්න ඉන්න සහෝදරයා. මාදිදී. පියනක් මේ ගන්නකො කතුරක් ඉක්මනට. මේ කතුරක් දෙන්න. හෙලෝ ඉක්මනට කතුරක් එන්න. අතුරක් ගේන්න ඉක්මනට. ඉතින් අර හිල් කරගන්න කතුරක් ගේන්න. ඔය නැද්ද? ටක් ගාලා ගේන්න පුතේ. මොකක් පීයා කර පොඩි උලක් තියෙන එකක් දෙන්න මොකක් කරේ. තියෙන ෂුවර් නෑ නාමකට යෝ ගේන්නනේ මේ ඒ පියන සුවර නෙල්ලුවා. එන්න අරක තමයි. ටක් ගාලා ගේන්න. මේ තාම පොඩියක් ගෙනාවා හරිය. ඔය තව පියනක් ගේන්න. අයියගේ ඉතිරි නැද්ද? අර කියන්නේ නේ. තුමාගේ වත් දාන්න. ඔලු කොහෙද තියෙන්නේ? ඔළුව තියලා තියෙනවා.
අර මුඩි හිල් කරලා ඒක දැන් යන්න. ඉන්නානේ අනිකත් අල්ලනකම් පොඩ්ඩක්. ඉතින් ඒක දැන් බැලුවනේ ඔයා. අර බඩුත් ආකාර කට්ටියගේ බඩුත් තරය කවුද? කමන්නේ ඒක ඒක ඔය කට්ටියත් මේ. දැන් ෆෝන් එකට තර යවන්නේ කම්පැනියට රේමිය කඩේ 9 අල්ලලා බලනවා කියලා. මේ අරක බලන්න. ඕන් ඔළුවවදී. ඉන්නවනේ. මේ අරක පියනක් උනා ඒක තමයි. මේ අහන්න කවුද ගත්තේ නාව? ඕම පැත්තෙන් තියන්න මේ කවුද නාව ගත්තේ? තව දෙන්නෙක් ඉන්නවද අයියා? දෙන්නෙක් ඉන්නවද අයියා? තවත් දෙන්නෙක් ඉන්නවද? දෙකක් ඉන්නවද? අපේ අපි තව ටෝච් එක කරලා දෙන්න. කලිසම් ඉරාගෙන අද නයි ගන්න. කලිසම් ඉරාගෙන නයි ගන්න අද. අර මේ අපි දාපු එකන ගැහණු සතෙක්. ඒ කියන්නේ ගැහණු සතාද පිරිමි සතාද කියන එක අදාළ නැහැ. පෙනේ තියෙනවා දෙන්නටම. එහෙනම් ගෑනු සතා ඒ මිනිස්සු හදාගත්ත කතන්දර විතරයි. ඒ කියන්නේ සර්පයෝ නයා කියන සර්පයාට ගැහණු සතාට පිරිමි සතාට දෙන්නටම පෙනයක් පිහිටනවා. මේ බලාගෙන ඔයාලා මේ ගොඩක් ලං වෙලා ඉන්නකෝ මේ කෙනෙක් විතරක් ඉන්න. ගාවත් එීම දෙන්නම આવොත් මට කන්ට්‍රෝල් නෙවෙයි. අන්නොළු දාන් ඉන්න. එන්නේ නැහනේ. දැන් අයියල්න කොහොමද කරන්නේ? එනවලි. කොහෙද? ඔන්න බලන්න මම ඩයිට් එක කියනවා. ෂුවර්ද? හොඳට ඇතුළ බල. නෑ නේද? අර මුහිල් කරන් මුඩියක් තියෙනවා අරකේ ඒක මල්ලි. අර පිළිල කරලා තියෙනවා. හරිය. හරි මේ ඔයාලට මේ කට්ටිය ඔක්කොම ඉන්න නිසා තත්ත්ව ගැන දුර්මත ගොඩක් තියෙන නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඈ. දැන් මේ දවස්වල දැන් මේ සබරගමු පළාතේ මෙයාලගේ සංවාස කාලය කියන්නේ මෙයාලා එකතු වෙන කාලය. ඉතින් ගෙවල් ආසන්නේ ඔයාලට නිතරම දකින්න පුළුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්. ඉති ප්‍රමාණයක් වුණා දකින්න පුළුවන්. ඉතින් මෙයාලට බෝම් තෙල් ගහන්න එපා, පෙට්‍රෝලියම් කිසිම දෙයක් ගහන්න එපා. මේ සතෙක් දැක්කට පස්සේ කෝල් එකක් දාන්න මේ හැමෝටම මේ පවට ඉන්න කට්ටිය නම් දන්නවනේ. මේ ගැහණු සතාට පෙනෙන් භාගයයි පිරිමි සතාට සම්පූර්ණ පෙනෙන් තියෙනවා. එහෙම කතන්දර නෑ. මෙයාත් 30යි මෙයාත් 30යි. කොයි සතා කෑවත් බෙහෙත් කරේ නැත්තම් මැරෙනවා. ඒ නිසා අනතුරු අවම කරගන්න ඔයාලා රැයට එළියට යනකොට ටෝච් එකක් අනිවාර්යෙන් ගෙනියන්න. මේ සත්තු ඇවිල්ලා අපිව පස්සෙන් පන්නගෙන ඇවිල්ලා දෂ්ට කරන්නේ නැහැ. හරිද? දැන් මම අතින් අල්ලන්න හිටියා කියලා මෙයා තාම මට එකපාරක්වත් ගැහුවේ නැහනේ. ඒ නිසා පන්නගෙන ඇවිල්ලා දෂ්ට කරන්නේ නැහැ. අපි පාග ගත්තොත් තමයි මෙයාට අනතුරක් කරොත් තමයි මෙයා අපිට අනතුරු කරන්නේ. ඒ නිසා ඔයාලා මෙයාව පාග ගන්නේ නැතුව පරිස්සමෙන් ඔයාලගේ වැඩ ටික එදිනෙදා වැඩ ටික කරගෙන යන්න. හරි? මේ ගැහණු සතා. මෙයාගේ නම් මේ කියන්නේ ශරීර ප්‍රමාණය සහ දැන් මේ සංවාස කාලය නිසා කියන්න පුළුවන් එකම තැන සාමාන්‍ය පිරිමි සත්තු දෙන්නෙක් ඉන්නවා අටවි. සතෙක් දැකපුවම අර අත්දැකීම එක තමයි ඉතින් කාලයක් පුරාවට කරන දෙයක් නේ. දැන් තාම මෙයා පෙනේ කරේවත් නැහැ. අපිට තමයි පිස්සු වැඩි. ආ තෙන් දිලි.
මෙහෙමනේ ගානවලින් ආරම්භ ගානකොට ඔව් ඒ කියන්නේ මෙයාට අනතුරක් කරනකොට දැන් මේ හිතන්නකෝ දැන් අපිට අපේ කවුරු හරි ඇඟේ හැප්පුණොත් එහෙම අපිට කතින් කතා කරලා කියන්න පුළුවන් අයින් වෙන්න කියලා. අතින් පයින් ගහන්න පුළුවන්. දැන් මෙයාට මුකුත් කරන්න දෙයක් නැහැ. මෙයා පෙනේ පිම්බන එකෙන් කරන්න එකම දේ ඒ වටපිටාවේ ඉන්න කට්ටියට අනතුරක් අඟවනවා. මම විෂ සර්පයෙක් ළඟට එන්න එපා. මගේ දෂ්ටන සීමාවට කිට්ටුනොත් මම ඔයාලට දෂ්ට කරනවා කියන එක. ඒ කියන්නේ පෙනේ කරන එකෙන් අඟවන්නේ ඒක. ඒ කියන්නේ මම මෙතන ඉන්නවා කියන එක තමයි යා පෙන්වන්නේ. ඉතින් අපි කල්පනාවෙන් යන්න ඕනේ මේ සත්තුන්ට ගහලා මරලා දැම්මා කියලා කිසි තේරුමක් නැහැ. මොකද මේ සත්තුන්ට පරිකල්පන හැකියාවක් නැහැ. අපි පස්සේ පන්න ඇවිල්ලා කන්න තේරුමක්. ඒ කියන්නේ අපි ගොදුරක් නෙමෙයි මෙයාට. අපි පොඩ්ඩක් මිනිස්සු විදිහට අපි තේරුම් ගන්න ඕනේ සත්තුන්ට ගහන්නේ ඒක ගහන්නේ බලන්නේ නැතුව එයාලව පරිස්සම් කරලා නිදහස් තැනකට ඒ කියන්නේ නිදහස් කරන්න එයාලව. රූසන්නේ නැහැ. වැගිරෙන්නේ මට තිම්ම හොඳට ඊයේ යන්නයි ඒ ඕකනේ ඈ අර තියෙන්නේ. තවත් ඉන්නවා එන්න යන්නේ පොතේ යන්න ගානක්වත් නැහැ. තව ඉන්නවද මල්ලි? නෑ මේ දෙන්න විතරයි හිටියේ. මම දැක්කේ නම් නැටි දෙකක් තියෙනවා වගේ. මෙයා විතරයි ඉන්නේ ආයේ නෑ. මල්ලි බලන්න හිටින්නේ නෑනේ. නෑ ඔය පින්න වෙන පින්න නේද? ඒක හිල් කරලා නැහැ විතර දාන්න ගියා ඊයේනේ ආවේ. නෑ මෙයාලා තාම විතර දාන්නේ මේ සංවාස කාලය. තාමත් මෙයාලා එකතු වෙන කාලේ ඉන්ටිමේට් සෙෂන් එකක් කියන්නේ සෙෂන් යන කාලේ මේ. ඔව් හිල් කරලා නැහැ නෑ නේද? ගියක් කිට්ටුව තියෙන හිටපු නිසා අයින් කරා මිසක් නැත්නම් මේ කාලෙට මෙයාලව අයින් කරන්න හොඳ නැහැ ඉතින්. ඔය යන්නේ මේ දෙන්න මේ අපට වටපිටාවේ පරිසරයට ලොකු සේවයක් කරන දෙන්නෙක් නේ මේ දෙන්න. ඒ කියන්නේ සමතුලිතත්වය ඇති වෙන්නේ මේ දෙන්න නිසා. දැන් මේ දෙන්න ගියාට පස්සේ ඔයාලටම තමයි පාඩුව තියෙන්නේ. බලා ගන්න පුළුවන් ගෙම්බෝ ටිකයි මිනිහ ටිකයි වැඩි වෙන හැටි. ඒ කියන්නේ සබාදහමේ ඉන්න ඕන කට්ටිය තමයි මේ අය. ඔව්නේ. මෙයාලා අයින් වුණා කියන්නේ අපිටම තමයි හානිය. ඉතින් අපි දැන් කුඹුරු වලට නිය වැඩි වෙනවා. ඉතින් මේ සත්තු ගොඩක් අය කරන්නේ දැක්කට පස්සේ ගහලා මරණ එකනේ. ඉතින් ඒකෙන් සත්ව ප්‍රජාව අවසන් වෙනවා. දැන් මේ කෙනාට අවුරුදු 6ක 7ක වගේ වයසක සතෙක්. ඉතින් මේ වටපිටාවේ මම දන්න තරමින් කාටවත් නයික් ගහලා මැරිලා නැහනේ. හැබැයි මිනිස්සු කී දෙනෙක් මේ නයි මරලා තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එහෙනම් සත්තුන්ව මරන්න එපා. ඒක තමයි ඉතින් ප්‍රධානව දැනුවත් කරන්න ඕනේ. යන්න උතන කෙනෙක් ගියා ඊට පස්සේ කලිසමේ පැටලිලා. ඔව් කලිසම ඉරුණා. මෙන්න දැන් අපි නිවසකින් නිදහස් කරගත්ත ගැහණු සතයි පිරිමි සතයි. අපි මේ මාවය තියෙනවා මාවෙන් කොට ලොකු ගණ කැලයක් තියෙන. ඉතින් අපි හිත නිදහස් කරමු යාව. මෙතේ දෙන්නේ නෑනේ නෑ ඔළුව හංගගෙන. අර හින් එනවාද ආයේ උඩට ඈ උඩට ඇවිනේ. දෙන්න මේක ළඟට දාන්න ඕන කියලා එකක් නෑ නේද? මේ සත්තු ආයි මේ දෙන්න සමහර විට මුණ ගැහෙන්නත් පුළුවන් නේද? නොගැහෙන්න පුළුවන් නේ. වෙන කවුරු හොවා ගන්න පුළුවන්. ඔව් ඒක කියන්න බෑ. උඩමින් තමයි. අර වෙන්නේ නෑනේ. නෑ කියන. මම උඩින් එනවද?
යනවානේ. ගියා. ශනිකව යනවානේ. ආයිත් මොනවද? හොඳට පීනන්න පුළුවන් මෙයාලට. සෙට් ඒ වගේ. ඒ කොහොමත් ඒ කියන්නේ පෙරමෝන තියෙනවනේ. සුවඳ දැනනවානේ. ඔව් දෙන්න බොහෝ වෙලාවට. ඇති. ඉතින් ඔහොම තමයි අද දවසේදී අපි රෙස්කියු එක කරේ. සර්පයෝ දෙන්නම අපි නිදහස් පරිසරයකට නිදහස් කරා. මාවේ ආසන්නයේ වතුර කැම බිම හැල්ට ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කලාපයෙන් නිදහස් කරගන්න සත්තු ඒ අවටම නිදහස් කරන එක තමයි හොඳම දේ. ස්ථානීය සංරක්ෂණය තමයි ගොඩාක්ම වැදගත්. නමුත් නිවසක් ආසන්නයෙන් ආය අපිට බැහැර කිරීමේ හැකියාවක් නැහැ. මොකද නැවතත් නිවසකට යන්න පුළුවන් සහ ඊට පස්සේ සතාගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිලෝමීටර් 2.5 3ක් ඇතුළත පරිසරයකට නැවතත් නිදහස් කරන එක තමයි හොඳම දේ. ඉතින් මාව ආසන්නයේ මේ හරිය වැඩි නාන්නේ නැහැ කවුරුත්. උඩහින් මහ පාරක් තියෙන්නේ. ඉතින් ඒ අයට එයාලගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනකට නිදහස් කරා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු හැම දෙනාටම බොහොම ස්තුතියි. නැවතත් දවසක අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.